දේවීන් වහන්සේ කොච්චර ලස්සනයි කියලා සඳහන් කරනවාද? අපේ පිටකේ කිසිම තැනක යශෝදරා දේවීන් වහන්සේගේ ලස්සන වර්ණනා කරන්නේ නැහැ. කිසිම තැනක මහා මායා දේවීන් වහන්සේගේ ලස්සන වර්ණනා කරන්නෙත් නැහැ. ජනපද කල්යාණිගේ ලස්සන විතරක් වර්ණනා කරනවා. ඒ ජනපද කල්යාණි විතරක් වර්ණනා කරන්නේ. ජනපද කල්යාණි ගැන සඳහන් කරනවා රියන් 8ක විතර සාමාන්‍යයෙන් අඩි 14ක වගේ කුටියක ජනපද කල්යාණි රැට ඉන්නවා නම් ඒ කුටිය ඇතුලේ තියෙන යම් දෙයක් ගන්න යන්න අපිට වෙන ආලෝකයක් අවශ්‍ය නැහැ කියලා. ඇගේ ශරීරයෙන් විහිදෙන කාන්තියෙන් හැම වෙලාවෙම කුටියේ එළිය වැටිලායි තියෙන්නේ. එහෙනම් ජනපද කල්යාණි විතරයි වර්ණනා කරන්නේ. මහා මායා දේවීන් වහන්සේ වර්ණනා කරන්නේ නැත්තේ වර්ණනා කරන්න බැරි හින්දා. යශෝදරා දේවීන් වහන්සේ වර්ණනා කරන්නේ නැත්තේ වර්ණනා කරන්න බැරි හින්දා. තරම්ම ලස්සනයි කියලා සඳහන් කරනවා. ඇයි මහා මායා කියලා නම තියලා තියෙන්නේ? දෙපාරක් තුන් පාරක් අපි මේ වචනේ මෙනෙහි කෙරුවොත් මහා මායා කියලා සඳහන් කළේ සැබවින්ම එතුමිය මායාවක් කියලා සඳහන් කරනවා. ලෝක ධාතුවේ එතුමිය දකින ඕනෑම කෙනෙකුට ඇස් අදහගන්න බැරුව යනවා, පිස්සු හැදෙනවා කියලා සඳහන් කරන්නේ. එතරම්ම සුන්දරත්වයක් තිබුණා කියලා සඳහන් කරනවා. දිව්‍යාංගනාවකට වඩා ලස්සන තරම්. මේ තරම් ලස්සන කාන්තාවක් ළඟ දරුවෙක් බිහි කරන වෙලාවේ රාගසිත සහිත පුද්ගලයෙක් හිටියොත් ඔහුට රාගසිත පහළ වෙනවමයි ප්‍රතඥයෙක් හිටියොත්. යම් කෙනෙකුට මායා දේවීන් වහන්සේ ගැන රාගසිතක් පහළ වුණොත් මෙහි සිත පහළ වෙනකොට ඔහු වෙනුවෙන් අවීචයේ දොර ඇරිලායි තියෙන්නේ නිකන්. තරම්ම අකුසල් පිරෙනවා කියලා සඳහන් කරනවා.